16 වෙනි සතවර්ෂයේදී තමයි මිනිසාට සොයා ගැනීම කරන්න ඕනේ කියලා සිතුණු කාලයක්. එතකොට ඒ සතවර්ෂයේ තමයි ඉන්දර හොයාගත්ත රෝදය හොයාගත්ත. මොටර රථයක ආකෘති හැදුවා. ආකෘති වලට පමණක් සීමා වෙන්න දෙන්නේ නැතුව එතකොට 1700 ගණන් වෙනකොට හැකි වුණා ගෑස් එන්ජින් එකක් නිෂ්පාදනය කරගන්න. 19 දී තමයි ජේම්ස් වොට් කියන මහත්මයා විසින් ස්ටීම් එන්ජින් එක නිෂ්පාදනය කරා. ආල් බෙන්ස් මහත්මයා විසින් ඔටෝසයිකල් ඉන්ජිමාර්ට් ප්‍රායෝගිකව වාහනයක් එක්ක කලස් කළා එළි ලෝකෙට හඳුන්වලා දුන්නා. 1892 වර්ෂයේදී ඩීසල් එන්ජිම නිෂ්පාදනය කළා. ඊට පස්සේ තමයි අතින් කරකෝලානේ ස්ටාර්ට් කරේ. මැනුවල් ට්‍රාන්ස්මිෂන් නෙමෙයි දැන් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් ආවා. ස්ටියරින් කරන්න ලේසි කරන මේකට පවර් ස්ටියරින් ආවා. රස්නේ කාලවල වල උණුසුම දැනෙනකොට ඒකට AC සිස්ටම් එකක් කියලා ආවා. 97 වෙනකොට තමයි ජපානයේ ටොයෝටා කම්පැනිය ප්‍රථම වතාවට හයිබ්‍රිඩ් වාහනයක් නිෂ්පාදනය කළා. ලෝකෙම පෙරලියක් කළා. දැන් මෝටර රථ විතරක් නෙමෙයි ඉලෙක්ට්‍රිකල් යතුරුපැදි ඉලෙක්ට්‍රිකල් ටී වීල්ස් ඇවිල්ලා තිනවා. පරිසර දූෂණය අඩුයි, ශබ්ද දූෂණය නැහැ. හොඳ ප්‍රමිතියක් තියෙනවා. ඉතින් ඒක තමයි ප්‍රධාන වශයෙන් ජනප්‍රිය වීමට හේතුව කියලා මම විශ්වාස කරනවා. මේ වැඩසටහන සඳහා අද දවසේ අපත් සමග සම්බන්ධ වෙනවා ජර්මන් කාර්මික අධ්‍යාපන ආයතනයේ වාහන විදුලි අංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ වසන්ත පෙරේරා මහත්මයා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. වාහන පිළිබඳව අතීතයේම අපි පටන් ගත්තොත් කොතනින්ද අපි ආරම්භ කරන්නේ? ඔව් හොඳයි. ඉතින් අතීතය අමතක කරලා අපිට කිසි දෙයක් කරන්න බෑනේ. ඉස්සෙල්ලා අතීතය ගැන කතා කරලා මේ වගේ දෙයකට යන එක හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් 16 වෙනි සතවර්ෂයේදී තමයි මිනිසාට ගොඩක් වෙලාවට යම් දේවල් සොයා ගැනීම කරන්න ඕනේ කියලා සිතුණු කාලයක්. ඒ කියන්නේ සිතුවිලි පහළ වුණා. සිතුවිලි පහළ වුණ කාලයක් වෙනවා 16 වෙනි සතවර්ෂයේ. එතකොට ඒ සතවර්ෂයේ තමයි ගින්දර හොයාගත්තා මිනිසා විසින්, රෝදය හොයාගත්තා. නමුත් ඊට එහා යන දෙයක් කරගන්න බැරි වුණා. ඊට පස්සේ 16 වෙනි සතවර්ෂයට වෙනකොට තමයි මිනිසා ආකෘති මෝටර රථයක ආකෘති හැදුවා. ආකෘති වලට පමණක් සීමා වෙන්න දෙන්නේ නැතුව එතකොට 1700 ගණන් වෙනකොට හැකි වුණා ගෑස් එන්ජින් එකක් නිෂ්පාදනය කරගන්න. ඒතර 1769 දී තමයි ජේම්ස් වොට් කියන මහත්මයා විසින් ස්ටීම් එන්ජින් එක නිෂ්පාදනය කරා. ඒක නිෂ්පාදනය කළා. ඊට පස්සේ ඔකේ ප්‍රායෝගික පැත්ත නිකලස් ජොන්සන් කියන මහත්මයා විසින් ප්‍රායෝගිකව ක්‍රියාකාරීකමක් විදිහට කරා. ඒ ඔතනින් තමයි මෝටර රථ කාර්මික ක්ෂේත්‍රය ගැන කතා කරද්දී ආරම්භය සනිටුහන් උනේ ඔන්න ඔය ස්ථානයේදී. දැන් මුලින්ම ස්ටීම් එන්ජින් එක හරි ගැසුවට ඒක වැඩි දුරක් ධාවනය කරන්න බෑ. වේගය ගොඩාක්ම අඩුයි. එතකොට ඒක ප්‍රායෝගිකව ගොඩක් වෙලාට පාවිච්චි කිරීමේ අපහසුතා තිබ්බා. මූලධර්මයක් විදිහට ඉදිරිපත් කරාට. ඊට පස්සේ 1885 වෙනකොට 86 වෙනකොට ආල් බෙන්ස් මහත්මයා විසින් ඔටෝසයිකල් ඉන්ජිමාර්ට් ප්‍රායෝගිකව වාහනයක් එක්ක කලස් කළා එළි ලෝකෙට හඳුන්වලා දුන්නා. ඒකේ වුණාට ධාවනය කරන්න පුළුවන් කෙටි දුරක්. ඒක නිසාම ඒක තවදුරටත් මෝටර රථයක් විදිහට යම් විදිහට මේක වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා. එතකොට 1885-86 කාලෙදී කැරි බෙන්ස් කියන මහත්මයා විසින් ප්‍රායෝගික මෝටර රථයක් විදිහට නිෂ්පාදනයක් කරා. මේක තමයි සාමාන්‍ය වැඩි දුරක් යන්න පුළුවන් මෝටර රථය උඩ. විද්‍යාවේ දියුණුවත් එක්ක මෝටර රථයේ වෙනස්කම් වලට තාක්ෂණ වෙනස්කම් වලට භාජනය වෙන්නේ. ඉස්සෙල්ලාම ඩීසල් එන්ජිමකුත් නිෂ්පාදනය කරා 1892 වර්ෂයේදී ඩීසල් කියන මහත්මයා ඩීසල් එන්ජිම නිෂ්පාදනය කළා. ඊට පස්සේ තමයි ওই ඩීසල් පෙට්‍රල් කියන වාහන දෙකටම පොදුවේ යම් ඔප්ෂන්ස් නැත්තම් පහසුකම් ඒව තුළට අන්තර්ගත වුණේ. ඒ අනුව කතා කරාම 1940 කියන කාලය ඇතුළත වාහනයට එකතු වුණා ස්ටාර්ටර් මෝටර එකක් එකතු වුණා. නැත්තම් පරණකම වල ස්ටාර්ටර් මෝටරයක් කියලා එකක් තිබුණේ අර අතින් කරකෝලානේ ස්ටාර්ට් කරේ. එතකොට දැන් ඒක අපහසු නිසා ඉතින් ඔකට ඉලෙක්ට්‍රික් මෝටරයක් දැම්මා. ඉලෙක්ට්‍රික් මෝටරයක් ඊළඟට සස්පෙන්ෂන් සිස්ටම් එකක්, ඊළඟට හයිඩ්‍රොලික් බ්‍රේක්ස්, ඔය වගේ දේවල් එකින් එක එකතු කරගත්තා. 1920
40 කියන වකවානුව තුළ ඒක සිද්ධ වුණා. ඊට පස්සේ ඒවත් ඉතින් ප්‍රමාණවත් නැතිකොට ඊට පස්සේ තව වර්ෂ ගණනාවක් යනකොට තව දේවල් මේවට එකතු කරා. ඒ කියන්නේ 1950 ඒ කාලේ වෙනකොට මේවට තවත් ඒවා එකතු කරා. මොකද manual transmission නෙමෙයි දැන් automatic transmission ආවා. automatic transmission වශයෙන් තියෙනවනේ automatic transmission ආවා. ඊළඟට ස්ටියරින් කරන්න ලේසි වෙන මේකට පවර් ස්ටියරින් ආවා. පවර් ස්ටියරින් ආවා. ඊට පස්සේ රස්නේ කාලවල වල උණුසුම දැනෙනකොට ඒකට AC සිස්ටම් එකක් කියලා ආවා. සීට් බෙල්ට්ස් ආවා. ඊළඟට ඉන්ධන විදුම් ක්‍රම ඔය කියපු දේවල් කරලියට ආවා. ඒ වගේ මිනිසුන් දැන් හොයන ඔප්ෂන්ස් කියන වචනය තුළ තියෙන සියලු දේවල් ක්‍රමක්‍රමයෙන් මේ රථවාහනයට එකතු වුණා. ඔව් ඔබතුමා කිව්වා වගේ 1980 1997 තොර ඒ වකවානු එනකොට මේවට තවත් විද්‍යාවේ දියුණුවත් එක්ක මෙන්න මේවා එකතු වුණා. ABS එකතු වුණා. ඊළඟට fuel injection ක්‍රම electrically control systems ඒවා එකතු වුණා. ඒ වගේ ගොඩක් විදිහට දියුණු කරපු වාහනයක් 1997 වෙනකොට නිෂ්පාදනය වුණා. OBD socket එකක්. මොකද ඉන්ජෙක්ෂන් ක්‍රම තියෙනකොට වාහනේ එනවා ෆෝල්ට් එනවා. ඒතර ෆෝල්ට් හඳුනා ගන්න ලේසි වෙන්න අපි කියන OBD socket එකක් අන්තර්ගත කරනවා කියලා. ඒතර OBD socket එකක් දැම්මා. ওই විදිහට වාහනේ දියුණු වුණා. 97 වෙනකොට තමයි ජපානයේ Toyota කම්පැනිය ප්‍රථම වතාවට ප්‍රියස් වාහනයක්, ඒ කියන්නේ දෙමුහුම් වාහනයක්, හයිබ්‍රිඩ් වාහනයක් අපි කියලා සාමාන්‍යයෙන් කියන්නේ හයිබ්‍රිඩ් වාහනයක් නිෂ්පාදනය කළා. ඒක ජපානයේ පාවිච්චිය සඳහා විතරයි ඒගොල්ලෝ නිෂ්පාදනය කරේ ඉස්සෙල්ලම 1997 වර්ෂයේදී. ඊට පස්සේ 97න් පස්සේ තමයි ජපානයේ නිෂ්පාදනයක් විදිහට හයිබ්‍රිඩ් වාහන නිෂ්පාදනය කරන්න ගත්තේ. අද වෙනකොට විශාල වශයෙන් හයිබ්‍රිඩ් මෝටර රථ නිෂ්පාදනය කිරීම සිදු කරනවා විවිධ කම්පැනි හරහා. විවිධ බ්‍රෑන්ඩඩ් ලංකාවට එනවා. ඔව්. එතනින් එහාට දැන් අද වෙනකොට දැන් ලෝකෙම පෙරලියක් කරලා තියෙනවා. ලෝකෙම පෙරලියක් කළා. දැන් මෝටර රථ විතරක් නෙමෙයි ඉලෙක්ට්‍රිකල් යතුරුපැදි ඇවිල්ලා තියෙනවා කරලියට. ඒ වගේම ඉලෙක්ට්‍රිකල් ටී වීල්ස් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වාහනත් විශේෂයෙන් පරිසරයට හිතකාමී විදිහට නිෂ්පාදනය දැන් ආරම්භ කළා තියෙනවා. දැන් ඒකේ ප්‍රමුඛත්වයක් ගන්න නැස දැන් ඉලෙක්ට්‍රික් යතුරුපැදිය කියන එක මේ වෙනකොට ලංකාව තුලත් මම හිතන්නේ ලෝකයෙන් මේක නිෂ්පාදනය කොට ලංකාව තුලත් ගොඩක් වෙලාවට මේක ජනතාව අතරට යමින් පවතිනවා. ඉලෙක්ට්‍රිකල් යතුරුපැදියක් දැන් ගොඩක් වෙලාවට මිනිස්සු අතර ජනප්‍රිය වෙනවා. මොකද පරිසර දූෂණය අඩුයි, ශබ්ද දූෂණය නැහැ. ඉතින් ආර්ථික වශයෙන් ඉතාම ලාභදායී ක්‍රමයක් විදිහට මිනිස්සු ඉලෙක්ට්‍රික් යතුරුපැදිය මේ වෙනකොට පාවිච්චි කරනවා. යාඩියා කියන බ්‍රෑන්ඩ් එක මේ වෙනකොට ඉතාමත් තත්ත්ව උසස් හයි ස්ටෑන්ඩඩ් යතුරුපැදියක් බවට මම හිතන්නේ ලෝකෙ පිළි අරන් තිනවා. ඔබතුමාගේ අදහස මොකක්ද මේක? ඔබතුමා දකින්නේ කොයි ආකාරයකද? යාදියා කියන බ්‍රෑන්ඩ් එක මම දැකලා තියෙනවා. මම චීනෙදිත් ගොඩක් ජනප්‍රිය යතුරුපැදියක් කියන යාදියා කියන එක. ඉතින් ලංකාවෙත් අද වෙනකොට ගොඩක් දෙනෙක් බයසැක නැතුව ගන්නවා. මොකද යාදියා කියන එක ගොඩක් වෙලාවට රබර් අයිටම්ස්, ප්ලාස්ටික් අයිටම්ස්, ඒකම අනිකුත් කන්ට්‍රෝල් යුනිට්ස් ගොඩක් වෙලාවට හොඳ ප්‍රමිතියක් තියෙනවා. ඉතින් ඒක තමයි ප්‍රධාන වශයෙන් ජනප්‍රිය වීමට හේතුව කියලා මම විශ්වාස කරනවා. ගොඩක් ස්තුතියි ඔබතුමාට.